මං ඉස්සෙල්ලම සීගිරිය නැග්ගේ 10 වසරේදී. ඒක හරිම නිදහස් චාරිකාවක්. ගමේ දහම් පාසල අවසාන වසරේ අපි යාළුවෝ කිහිප දෙනෙක් වෑන් එකකින් ගිය ගමනක්. දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමිනමයි ගුරු පවුතුන් කිහිප දෙනෙකුයි අපිත් එක්ක ගියා. අපි ඊටාම නිදහසේ සීගිරිය නැග්ගා. ජීවිතේ නවයෝන් සමය නිසා ඇඟට පතට විඩාවක් දැනුනේ නැහැ. ඊටාම ජව සම්පන්නව උද්‍යෝගයෙන් අපි සීගිරිය තරණය කරා. ඊට පස්සේ සරසවි බැච් ට්‍රිප් එකෙනුත් සීගිරිය ගියා. ඒකත් හරිම විනෝදයි. ඉන් අනතුරුව සීගිරිය ගියේ පොළොන්නරුවේ රස්සාවට ඇවිල්ලා අවුරුදු කිහිපයකට පස්සේ හස්බන්ඩ් එක්ක. සීගිරිය ගියේ අපි මෝටර් බයික් එකකින්. අද ඒ පාර දිගේම දුවයි පුතයි එක්ක යන්නේ ඒ දෙන්නට සීගිරිය පෙන්වන්න. මට මේ පාර සීගිරිය නරඹන්න යද්දී ඔලුවට ආවේ මොහන් රාජ් මඩවලයන්ගේ නිල් කට්රොල් නවකතාව. ඒක හරි අපූර්ව ප්‍රබන්ධයක්. සීගිරිය ගැන හරි විචිත්‍රවත් විදියට ලියවෙච්ච ඒ නවකතාවත් එක්ක සීගිරිය නරඹද්දී ප්‍රබන්ධය හා යථාර්ථය අතර දෝලණය වෙමින් හරි අමුතු ලෝකයක හිත සැරිසරනවා. සංචාරයත් එක්කම හිත පරිකල්පිත ලෝකයක සංචාරය කරනවා. ජීවිතේ ඇවිද යන හැම ගමනකදීම මගේ හිතේ සැරිසරන ඒ ප්‍රබන්ධ සංචාරක ප්‍රබන්ධකයාට මං අසීමිතව ආදරය කරනවා. එහෙනම් මෙච්චර වෙලා මාව අහන් හිටියට ගොඩක් ස්තුතියි.